Hi guys, මම අද ගේන්නේ ලස්සන කැම්පින් සයිට් එකක් සහිත වීඩියෝ එකක්. එතන මෙම තැන කිව්වොත් අපි නුවර ඉඳන් මහියංගනේ පාරේ හුන්නස්කිරියට කිලෝමීටර් 9ක් විතර කලින් රජගල කියන ගමට යන පාරේ තමයි මේ කැම්පින් සයිට් එක තියෙන්නේ. එතන හන්දියේ ඉඳලා කිලෝමීටර් 9ක් විතර තියෙන මෙම සයිට් එකට ඒ 9න් පස්සේ කිලෝමීටර් 2ක් විතර තියෙනවා මෙම සයිට් එකේ කන්ද උඩට එන තැනට. ඒ ටික නම් බොහොම අමාරුයි. එනවා නම් රෝද උස බයික් එක හා 4-wheel drive වාහනයක තමයි එන්න පුළුවන් මෙම ස්ථානයට. මෙතන කැම්පින් කරන්න සියලු පහසුකම් තියෙනවා. වතුර තියෙනවා, වොෂ්රූම් තියෙනවා. මේක ඇත්තටම මේක පැරණි තැනක්. මේක ගත්තොත් රජ කාලේ මහනුවර යුගයේ රජවරුන්ගේ ප්‍රදේශයක්. මෙතන ප්‍රාදේශීය රජවරු රජ කරපු තැනක්. ඉන් පස්සේ යටත් විජිත කාලේ ආණ්ඩුකාරවරු පාලනය කරපු තැනක් වැවිලි කටයුතු සඳහා. දැන් ඇත්තටම දැනුත් වැවිලි කටයුතු සඳහා තමයි මෙම ස්ථානයේ පවතින්නේ. දැන් අයිති සමාගම යටතේ මෙතෙන්ට ටිකට් එකක් අරගෙන තමයි එන්න ඕනේ. සියලු පහසුකම් තියෙනවා. ඉතින් ලස්සන කැම්පින් සයිට් එකක්. මෙතන මේ පේන වැව ඇත්තටම සුන්දර දසුණක් වවන තැනක් විදියට වැව පේන්නේ. කන්දක් උඩලා තියෙන ලස්සන සුන්දර වැවක් විදියට. පරිසර පද්ධතිය සුපිරිම පරිසර පද්ධතියක්. උදේ හිමිතිරි උදෑසන සවස් වෙනකොට මේක සුන්දර පරිසරයක් කොට චේන්ජ් වෙනවා. ඉතින් ඇවිල්ලා ලස්සන්ට වෙලාව ගත කරලා යන්න පුළුවන් තැනක්. නුවර ඉඳන් කෙටි කාලයකින් ඇවිල්ලා යන්න පුළුවන් තැනක්. සීතල සුන්දර පරිසරයක් මෙතන තියෙන්නේ. හවස් වෙනකොට බොහොම සීතලයි. කැම්පින් කරන්න පුළුවන්. ගොඩ දෙනෙක් ඇවිල්ලා ලෝකල්ස්ලායිලා කැම්පින් කරනවා මෙම තැන. ඉතින් මේ රටේ ඇත්තටම ලස්සන තැන් කොච්චර තියෙනවද? අපි මේ රටේ ඇහින් දැකලා තියෙන්නේ, ඇහින් විඳලා තියෙන්නේ කොච්චර සුළු ප්‍රමාණයක්ද? මේ රටේ තියෙන තැන් බලන්න ඇත්තටම අපේ ලයිෆ් ටයිම් එක මදි. ඒ තරම් තැන් තියෙනවා. පුළුවන් විදිහට මම වීඩියෝ වලින් ඒ ලස්සන තැන් ටික ගේනවා. අපි පිටරට යනවා ලස්සන බලන්න. හැබැයි ඒ යන මිනිස්සු කවදාකවත් මේ ලංකාවේ තියෙන සුන්දරත්වයේ විඳලා නෙමෙයි යන්නේ. ඒක හරි කනගාටුයි. ඉතින් ගිහිල්ලා හරි මේ වීඩියෝ එකක් බලලා හරි මේ ලස්සන පරිසර පද්ධතිය විඳින්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලනවට. මගේ වීඩියෝ වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මම මේ වගේ ලස්සන තැන් දැකපු නැති තැන් වීඩියෝ වලින් ගෙනනවා. ඒවා බලන්න channel එක subscribe කරලා තියන්න. Thank you very much මගේ වීඩියෝ එක බලුවට.